සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. අදත් වෙනද වගේම විශ්වයෙන් දෙන පණිවිඩයක් අරගෙන තමයි මං ආවේ. ඉතින් අද ඔයාලගේ හිතේ මේ මොහොතේ තියෙන ප්‍රශ්නයට විශ්වයෙන් දෙන පිළිතුර මොකක්ද කියලා අපි බලමු. ඉතින් වෙනද වගේම ඔයාලට ස්ක්‍රීන් එකේ රූප 3ක් තියෙනවා. ඒකෙන් ඔයාගේ වඩාත්ම හිත යන පින්තූරය සිලෙක්ට් කරගන්න. ඔයා බලන්න ඔයාගේ හිත වැඩියෙන් ඇදලා යන්නේ පළවෙනි පින්තූරයටද දෙවෙනි පින්තූරයටද තුන්වෙනි පින්තූරයටද කියලා. මේ සඳහා පොඩ්ඩක් වෙනද කියනවා වගේම මෙඩිටේෂන් කරලා ඔයාට කාඩ් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන් නම් ඔයාට හරියටම උත්තරේ බලා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් කාඩ් එකක් මුලින්ම ඔයා සිලෙක්ට් කරගෙන ඉන්න. මෙන්න මේ පළවෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට විශ්වයෙන් දෙන පණිවිඩය මොකක්ද කියලා දැන් බලමු. මේ කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයා යම්කිසි පුද්ගලයෙක් ගැන මේ වෙලාවේ කනස්සල්ලෙන් ඉන්නේ. ඒ පුද්ගලයා ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන්, ඔයා ආදරය කරන කෙනා වෙන්න පුළුවන්, නෑදෑයෙක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්. හැබැයි මේ පුද්ගලයා යම්කිසි දෙයක් ඔයාට කරලා තියෙනවා. මොනවා හරි ප්‍රශ්නයක් ඇති වෙන විදිහේ දෙයක්. ඉතින් ඔයා ඒ දේ ගැන දුකින් ඉන්නේ. හැබැයි ඔයාගේ අතේ වැරද්දක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නේ ඇති කරපු පුද්ගලයාට කිසි ගාණක් නැහැ මේ සම්බන්ධව. හැබැයි ඔයා ඒ ගැන දුකින් ඉන්නේ. ඇයි මිනිස්සු මෙහෙම මට කරන්නේ? කියන්නේ ඔයා හැම වෙලාවෙම හෘද සාක්ෂියට එකඟව වැඩ කරන කෙනෙක්. හැබැයි ඔයාට හැම වෙලාවෙම ඔයා ආදරය කරන මිනිස්සු ඔයාව රිදවන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔයා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් නිසා මෙන්න මේ වෙලාවේ දුකෙන් ඉන්නවා කියලා තමයි විශ්වය කියන්නේ. ඉතින් ඒ දේවල් ගැන විශ්වය බලා ගනි. ඒ පුද්ගලයා ගැන විශ්වය බලා ගනි. ඔයාට බලන්න කරන්න මෙහෙයවන්න කිසිම දෙයක් මේ විශ්වයේ නැහැ. ඉතින් ඔයාට තියෙන්නේ ඔයාවම ආදරෙන් බලා ගන්න. ඔයා ගැන ආදරෙන් බලා ගන්න. ඔයා ආස දෙයක් කරන්න. ඔයාට හිතට එකඟව ඔයා කැමති දෙයක් කරන්න. මොකද ඔයා ආස දෙයක් කරලා ඔයා සතුටින් තියාගන්න තරමට ඔයාගේ ආත්මය සුවපත් වෙනවා. ඔයාව සුවපත් වෙන්න ඔයාට ආකර්ෂණය වෙන්නේ ගොඩාක් හොඳ දේවල්. ඉතින් ඔයා පසුගිය දේවල් ගැන දුක් වෙවි, ඒ මිනිස්සු ඔයාට කරපු දේවල් ගැන දුක් වෙවි ප්‍රශ්න කර කර ඉන්න නෙවෙයි. ඔයා මේ මොහොතේ සතුටින් ඉන්න අවශ්‍ය කරන හැම දෙයක්ම මේ වෙලාවේ කරන්න. එතකොට ඔයාට ඉදිරියට ලැබෙන්න තියෙන දේවල් ගොඩාක් සතුටින් පිරිච්ච හරිම යහපත් මිනිස්සු ඉන්න යහපත් දේවල්ම ලැබෙන කාලයක් උදා වෙයි. ඉතින් මේ මොහොතේ සතුටින් ඉන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න. මෙන්න මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට විශ්වයෙන් මේ මොහොතේ මොනවද කියන්නේ කියලා බලමු. ඉතින් මේ දෙවෙනි කාඩ් එක සිලෙක්ට් කරපු ඔයාට මේ වෙලාවේ හිතේ එක ප්‍රශ්නයක් නෙවෙයි. ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඔයා මේ නිසා පුදුම පීඩනයකින් මේ මොහොතේ ගත කරන්නේ. ඉතින් ඔයාට කියන්නේ ඔයාගේ වටේ ඉන්න පුද්ගලයන් මිනිස්සු සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ වගේම ඔයාට භෞතික දේවල් සම්බන්ධයෙන් ඉඩ කඩන් එතකොට රැකියාවේ ප්‍රශ්න, අධ්‍යාපනයේ ප්‍රශ්න මොන හරි ප්‍රශ්න කිහිපයක් තියෙනවා. එකක් නෙවෙයි කිහිපයකට ඔයා මේ මොහොතේ මුහුණ දෙන ගමන් ඉන්නේ. ඔයාට ඒ පීඩනය ඇත්තටම අමාරුයි. ඉතින් ඔයා මේ මොහොත වෙනකොටත් ඔයා ආධ්‍යාත්මික පැත්තට යොමු වුණු කෙනෙක් වෙන්න පුළුවන්. යොමු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් විශ්වය මේ මොහොතේ පෙන්වන්නේ පිළිතුරක් විදිහට ඔයාට ආධ්‍යාත්මික පැත්තට යොමු වීමක් තමයි. ඒ කියන්නේ තමා තුළින් තමාව සොයා ගැනීමක් තමයි ඔයාට ඉදිරියට තියෙන්නේ. ඒ තුළින් ඔයාට මේ ප්‍රශ්න අවම වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ තමා තුළින් තමාව දකිනකොට යථාර්ථය ඔයා තේරුම් ගන්නකොට ඔයාට මේ බාහිරින් එන ප්‍රශ්න පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙනවා. කොහොමද ඒකට මුහුණ දෙන්නේ? කොහොමද ඒ ප්‍රශ්නේ අදාළ නැත්නම් ඒ දේවල් වලට ඔයා කොයි විදිහට ප්‍රතිචාර දක්වන්න ඕන කියන දේ ගැන හොඳ අවබෝධයක් ලබා දීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ සඳහා ඔයාට දීලා තියෙන මාර්ගය තමයි ආධ්‍යාත්මික නැඹුරුව. ඉතින් ඔයා මේ වෙනකොට මේ මාර්ගයේ යන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා යන නිසා ඔයාට දැන් ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් එහෙම තියෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා තාම මේ මාර්ගයට අවතීර්ණ වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාට ආධ්‍යාත්මික ගමනක් තමයි මේන් පෙන්වන්නේ. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයා හැම වෙලාවෙම ප්‍රශ්නයක ගැටි ඉන්න එපා.
ප්‍රශ්නවලට එහෙමම තියෙන්න දීලා ඔයා තුලින් ඔයාව හොයාගෙන යාමක් සිද්ධ කරන්න. එතනදී ඔයාට තේරෙනවා බාහිර ප්‍රශ්න කියන්නේ බාහිරයක්ම විතරයි. ඉතින් ඔයාට ඔයා තුලින් ඔයාව ගවේෂණය කරගන්න පුළුවන් වෙච්ච දවසට ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා. හැබැයි ප්‍රශ්න තුලින් මිදිලා ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථකව ගෙනියන්න අවකාශය ලැබෙනවා. ඉතින් මේ කාඩ් එක සිලෙක්ට් කරපු ඔයා ආධ්‍යාත්මික ගමනකට මුල පුරන කෙනෙක් වෙන්න ඕන. මෙන්න මේ තුන්වෙනි කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයාට කොහොමද ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් විශ්වයෙන් දෙන්නේ කියලා බලමු. මේ කාඩ් එක සිලෙක්ට් කරගත්තු ඔයා මේ වෙනකොට ඔයාට ප්‍රශ්න ඔයා හිතෙන් හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් සිද්ධ වෙලා නැහැ. හැබැයි මෙහෙම වුණොත් මේ ප්‍රශ්නෙට මෙහෙම වෙයි. මට මේ කෙනාට මම මේ දේ මෙහෙම කිව්වොත් මට මේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔයාර හිතින් ප්‍රශ්නය හදාගෙන තියෙන. දැන් ඒ දෙයට ඔයා තාම ප්‍රශ්නය වෙනුවෙන් ඔයා රියැක්ට් කරලා නැහැ. පිළිතුරක් දීලා නැහැ. හැබැයි ඔයා මේ වෙලාවේ නැති ප්‍රශ්නයක් තමයි හදාගෙන ඉස්සරහා ගැන හිත මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියන මතේ තමයි ඉන්නේ. ඉතින් මං කියන්නේ එහෙම හිතන්න එපා. මොකද යම්කිසි ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වුණොත් ඒක විශ්වය බලාගනි. එතනදී ඔයාට අවශ්‍ය මඟ පෙන්වීම විශ්වය විසින් ලබා දේවි. දැනට ඔයාට කරන්න තියෙන්නේ ඔය දේ කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව ඔයාට මේ මොහොතේ කරන්න තියෙන වැඩ කටයුතු ටික කරමින් ඉස්සරහට යන එක. ඔයාගේ මේ වෙලාවේ අධ්‍යාපන වැඩ කටයුතු නම් තියෙන ඒ දෙයට ફોකස් කරලා ඉවල ඔයා ඒ දේ ගැන අවශ්‍ය වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් ඒ දෙයට ફોකස් කරලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න. ඔයාට මේ මොහොතේ මොකක්ද තියෙන්නේ? ඔයා මේ මොහොතේ තියෙන දේ සතුටින් ඔයාගේ හැකි උපරිමෙන් කරගෙන යන්න. ඔයා අනාගතේ වෙන්න තියෙන දෙයක් ගැන ප්‍රශ්න කර මේ මොහොතේ එක ප්‍රශ්නයක් කරගෙන ඉන්න එපා. මොකද අනාගතේ වෙන්න සිද්ධ වෙන්න තියෙන දේ සිද්ධ වේවි. ඒ සිද්ධ වුණාම ඔයාට විශ්වයෙන් අවශ්‍ය ගයිඩ්ලයින්ස් ඔයාට හම්බ වෙයි. ඉතින් ඔයා මේ මොහොතේ සතුටින් මේ මොහොතේ තියෙන වැඩ කටයුතු ටික කරගෙන ඉස්සරහට යන්න කියලා තමයි ඔයාට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලගෙන් පුංචි රික්වෙස්ට් එකක් තියෙනවා කරන්න. ඔයාලා දිගටම මේ වගේ යුනිවර්ස් එකකින් එන මෙසේජස් බලන්න කැමති නම් මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.